මේ තියෙන්නේ කැප්පිටිය ශාකය. මේ තියෙන්නේ ගස් කැප්පිටිය ශාකය. මේක ඇත්තටම හරි වටින ගහක්. මොකද මේ අපේ මිරිස් වගාවේදී සහ බුලත් වගාවේදී ඉස්සර පාත්ති වලට මෙම ගස්වල කොළ කපලා දාලා තියෙනවා මේ පාත්තියට. ඒ මගින් ඔය මයිතා, කුඩිත්තා, පැලමැක්ක වගේ සත්තු විකර්ෂණය කරන්නත් ඔය බුලත් වලට රෝග බෝ වෙනවා අඩුයි කියන කතාවටත් එක තමයි මිනිස්සු මේක පාවිච්චි කරලා තිබ්බේ. මං ගස් කීපයක් හදාගත්ත ඇත්තටම මේක ටෙස්ට් කරලා බලන්න. අනිත් එක මේ ඉස්සර මකුළු දැල් කඩද්දි කැප්පිටිය කොළ වලින් තමයි කට්ටිය මකුළු දැල් කඩලා තියෙන්නේ. මොකද මකුළු දැල් ඒ වගේ කඩපුවාම මේකේ තියෙන අර ඒ කොළේ තියෙන මේ රසායනික ද්‍රව්‍ය නිසා මකුළුව ඒ සුවඳට අකමැති වෙලා මාස කිහිපයක් යනකම් ආපහු එතන මකුළු දැල් බඳින්නේ නැහැ කියලා මේ කතාවක් තියෙනවා. ඉතින් ඇත්තටම අපේ අලුත් පරම්පරාවේ කට්ටියට මේ වගේ ගස් වල ගස් අඳුර ගන්න බෑනේ. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරේ. මේ ඔයාලගෙත් සාමාන්‍ය මේ ගස් ගැන තියෙන මොනවා හරි අලුත් ගස් අලුත් නෙවෙයි පරණ උනත් මේ ගස් ගැන තියෙන මොනවා හරි අලුත් ගස් වර්ග තියෙනවා නම් ඒ පිළිබඳ අදහස් දක්වන්න.